ඕකේ. අපි එහෙනම් බලමු මේකේ පෝස්ට් රික්වෙස්ට් එක අද. හරි මම මේ තියෙන ගෙස්ට් රික්වෙස්ට් එක හදාගත්තේ අපේ කන්ට්‍රෝලර් එක. ඉතින් පෝස්ට් රික්වෙස්ට් එක බලන් කරද්දිත් මම මේ විදිහටමයි මේ රිස්ට් කන්ට්‍රෝලර් මේ රික්වෙස්ට් මෙපින් දෙක තියෙන්න ඕනේ. මේක තමයි අපේ පාත් එක. හරි. ඊට පස්සේ මම කලින් කරා වගේ පෝස්ට් මෙපින් කියලා දානවා. පෝස්ට් මෙපින් එකේ මට මෙතන දෙන්න පුළුවන් පාත් එක. පාත් එක මම දෙනවා ඩිෆෝල්ට් මේ විදිහට. අපි සේව් කරමුකෝ. යුසර් කෙනෙක් සේව් කරන්න. හරි මේක තාස කරන්නේ. හරි. යුසර් කෙනෙක් සේව් කරලා මට එහා පැත්තට ඒ කියන්නේ අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට දෙන්න ඕනි රෙස්පොන්ස් එකක් ස්ට්‍රින්ග් එකක් විදිහට. හරි මම ඒකට public string එතකොට return type එක string වෙන්නේ save කියලා දෙනවා. හරි. දැන් මම මෙතන සේව් කරන්න මොකද? දැන් මෙතන ෆ්‍රන්ට් එන්ඩ් තියෙන get request එකකට වැඩිය ගොඩක් වෙනස් වෙන්නේ. අපි දැන් හිතන්නකෝ post request එකක් දෙනවා කියලා. යවනවා කියලා. post request එකක් යවද්දී සාමාන්‍ය post request එකක් යවන්නේ මොකක් හරි data ප්‍රමාණයක් එහෙම නැත්නම් form එකක් වගේ දෙයක් submit කරලා දෙන්නේ. මම Google එකේ මේ විදිහට http post request විදියට මම search කරනවා. An HTTP post request is a method used to send data to a server to create or update resources. හරිනේ ඔයාලට බලා ගන්න පුළුවන් HTTP post request කියන්නේ server එකට data යවන්න create සහ update කරන්න. ඒ කියන්නේ resource එකක් create කරන්න හෝ update කරන්න send data to a server. server එකට data යවන්න තමයි පාවිච්චි කරන post request එක. හරි ඔයාලට තව technical details බලා ගන්න පුළුවන්. Google එකේ පොඩ්ඩක් ඔය කට්ටිය රිසර්ච් කරොත්. හරි. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි. දැන් එතකොට මොකක් හරි data දැන් අපි get request එක කරේ get එකකින් කරන ඇත්තටම data ගන්නනේ. කියන්නේ retrieve කරන්නනේ. දැන් මෙහෙම තියෙනවනේ get. එතකොට data එක ගන්න අපිට මොනවද දැන්ට අපි data එකක් ගන්න මෙතනින් අවශ්‍ය වෙන්නේ නැහැ මොනවද ලොකු ඔබ්ජෙක්ට් එකක්. හරි මේක පෝස්ට් කරන්න ඕනේ. හැබැයි අපි පෝස්ට් කරන්න නම් අපි පෝස්ට් කරන්න දෙයක් තියෙන්න ඕනේ. හරි. ඒ දේ මම හදාගන්න යූසර් කෙනෙක්. හරි. යූසර් කෙනෙක් පෝස්ට් කරන්න නම් මම මුලින්ම හදාගන්න ඕනේ යූසර් එකේ DTO එක. හරි මොකද්ද DTO එකක් කියන්නේ? DTO එකක් කියන්නේ data transfer object. data transfer object. ඇයි මෙතන DTO එකක් හදාගන්නේ? හරි. DTO එකක් හදාගන්නේ අපි හිතන්න දැන් අපි මෙතන මොන බෑක්එන්ඩ් එකක් අදාළ නැහැ. ඒකෙන් බෑක්එන්ඩ් නෙමෙයි මම කිව්වේ ඩේටාබේස් එකක් අපි මෙතන සෙටප් කරලා නැහැනේ. නේද? ඩේටාබේස් එකක් නැතුව අපි මේ රික්වෙස්ට් රෙස්පොන්ස් මෙතඩ් ටික විතරයි මෙතන කතා කරන්නේ. අපි ඉස්සරහට ගේන CTS එකක් ඒක මේ REST API එක වෙනවා. ඒ කියන්නේ REST එකක් කොහොමද හදාගන්නේ කියලා. තනිකර CRUD operations ටික කරන්නේ. එතකොට අපි ඒක ඩේටාබේස් එක ගන්න. දැනට මම මෙතන පෙන්නන්න ඕනේ data post request එක කොහොමද ගන්න කියලා. හරි මම ඒකට මෙන්න මේ පැකේජ් එක ඇතුලේ හදාගන්න DTO. අද DTO කියන්නේ data transfer object. මම සිම්පල් වලින් දානවා DTO. හරි. හරි මට ඕනේ මොකද්ද යූසර් කෙනෙක්නේ. මම මෙතන ඒ හින්දා user DTO කියලා හදාගන්න ඕනේ ක්ලාස් එක. DTO කියලා Java ක්ලාස් එකක් හදාගන්න. හරි. යූසර් කෙනෙක්ගේ තියෙන්න මොනවද? අපිට තියෙන්න පුළුවන් ID එකක් තියෙන්න පුළුවන්. මම private string ID කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මොනවද තියෙන්න පුළුවන්? ඊට පස්සේ තියෙන්න පුළුවන් private string name එකක් තියෙන්න පුළුවන්. හරි මේක string වෙනුවට මම මෙතන int දෙන්නම්කෝ. හරි name එක තියෙන්න පුළුවන්. ඊළඟට මොකද්ද? private int age. ඔය වගේ field තුනක් තියෙනවා. හරි මේක DTO ගන්නේ. දැන් මෙතන DTO එකට අවශ්‍ය ඔයාලා Java වල දන්නවා නම් Java basic knowledge එක තියෙනවා නම් දන්නම DTO ඒ කියන්නේ සාමාන්‍යයෙන් Java class එක අපි DTO එකක් කරන්නේ data transfer කරන්නේ. එතකොට ඒකට අපිට getters setters ඕනේ ඒ වගේම constructors ඕනේ. හරි මම මෙතන හදාගන්න construct එක. construct එක හදාගන්න කොහොමද?
same name එක public user DTO user DTO මේක මෙතඩ් එකක් විදිහට තමයි හදන්නේ construct එක. හරි construct එකේ තියෙන්න ඕනි අපිට මෙන්න මේ ID එක. මුලින් හදාගන්න no argument construct එක. කියන්නේ කිසිම argument එකක් ගන්නෙ නැහැ. මේකම අපව copy කරගන්නවා. copy කරගෙන අපව paste කරනවා. paste කරලා මේකට දෙනවා int id කියන int එක ගන්නවා. ඊට පස්සේ string name එක ගන්නවා. ඊට ඒ වගේම int age එක ගන්නවා. මෙතනින් මම කරන්න ඕනි මෙන්න මේ variable ටික මෙන්න මේ parameters වලට assign කරන්න ඕනේ. හරි ඒක ටික අපි variable එකේ scope එකේ තියෙන variable එක අල්ලගන්න මොකද කරන්නේ this කියලා ගන්න. this dot කියලා ගහපු ගමන් මේක instant variable ගන්න instant variable dot එකෙන් කතා කරලා අල්ලගන්න පුළුවන්. මොකද මේක class එක ඇතුළේ ඉන්නේ. හරි this dot id මේක assign කරනවා id එකට. මෙන්න මේ parameter මෙතන තියෙන parentheses වල තියෙන id එක. ඒ වගේම නම් මේක කරනවා this dot name assign කරන name එකට this dot age එක හරි දැන් මම මේ කිව්වේ කොහොමද මේක හදාගන්නේ කියලා අපිට ෂෝට්කට් එකක් තියෙනවා මේ විදිහට ඔයාලගේ control දැන් මම මේක යූස් කරන්නේ Mac එකේ Windows එකෙත් මේ වගේ ෂෝට්කට් තියෙනවා control එකයි n එකයි sorry command n මම මෙතන ගහනවා Mac එකේ Windows එකේ නම් control n අර බලා ගන්න පුළුවන් මෙතන constructor logger getter setters equal hash code to string override method ඔය වගේ ගොඩක් අපිට ජෙනරේට් කරගන්න වෙනවා මට දැන් කන්ස්ට්‍රක්ටර් එක ඕන නම් මම කන්ස්ට්‍රක්ටර් එක සිලෙක්ට් කරනවා අවශ්‍ය ෆීල්ඩ් ටික මෙතනින් තෝරගන්නවා ඕකේ කරපුවහම කන්ස්ට්‍රක්ටර් එක ඔටෝමැටිකලි හැදෙනවා හරි දැන් අපි කන්ස්ට්‍රක්ටර් එක හදන්න දැන් getter setters මම මේ විදිහට දාගන්නවා command එකයි n එකයි getters and setters මට තුනටම අවශ්‍යයි ඕකේ කරනවා හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට getter setters ටික අපි වෙනුවෙන් ජෙනරේට් කරලා දෙනවා අපේ ID එක හරි දැන් DTO ඔබ්ජෙක්ට් එක හරි දැන් අපිට කරන්න ඕනි මෙන්න මේ DTO එකට අදාළ ඒ කියන්නේ DTO එකට හරියන මැච් වෙන විදිහට මෙන්න මේ ෆීල්ඩ්ස් වලට මැච් වෙන්න අපේ front end එකෙන් data එවන්න ඕනි. කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි DTO එක හදාගන්නේ front end එකෙන් එන data වලට මැච් කරලා. හිතන්න දැන් front end එකකිනුත් මේ තුන මේ විදිහට වෙනවා. ඒ නිසා තමයි අපි DTO එක මේ විදිහට හදාගත්තේ. එතකොට මේ setters තියෙන්නේ මේවා ඒ නමින්ම තියෙන්න ඕනි getter setters. ඉතින් මම මෙතනින් පෝස්ට්මැන් බින් එකෙන් මෙන්න මේ පැරන්තෙසිස් ඇතුලේ මම මෙතන දෙනවා කොහොමද ගන්නෙ අපි DTO එකක් ගන්න එපා. එතකොට user DTO ඔය විදිහට user DTO එකක් ගන්න. variable එකක් තියාගන්න user DTO. හරි. ඔය විදිහට method එක හදා ගන්න. මේ method එක string එක return කරන්න කිව්වනේ. ඊට පස්සේ return මම return කරනවා user DTO user DTO එකේ dot මෙන්න මෙතන තියෙනවා අපිට det ගහපුවම අර ඔක්කොම ටික ගන්නවා මෙතන get name කියලා දෙනවා හරි දැන් මම මේක front end එකේ මෙන්න මේ විදිහට data ටික එවනවා හරි ගියා postman එකට අපේ URL එක මොකක්ද local host run වෙන port එක :// port එක කීයද 80 ඉතින් මෙතන මේක මෙන්න මේ වගේ කස්ටමර් නෙමේ අපේ v1 මෙතන තියෙන user / මොකක්ද රික්වෙස්ට් එක save මේක මොකක්ද මේක post request එක හරි දැන් මම post request එක මේක කිසිම content එකක් දාන්න නැතුව body එකක් දාන්න නැතුව send කරනවා හරි send කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන icon refused ඒ කියන්නේ connection එක අපිට icon refused කියලා එකක් එනවා මොකද මම මේක start කරලා නැහැ හරි අපි server එක start කරනවා හරි so as waking start වුණා හරි මම දැන් ආපහු මේක send කරොත් හරි ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම error එකක් නැහැ 200 කියන්නේ request successful එකක් ඇවිල්ලා තිනවා මෙතන කිසිම data එකකුත් නැහැ නේ මෙතන ඇත්තටම මේකේ කිසිම දෙයක් වෙලා නැහැ බැරිලා මම මේක get request එකක් එවුවොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට
ෆයර් එකක් එනවා මෙතටොන් ඩැලවට් කියලා මොකද මේ යස කියනකින් ගෙට රිකෙස්ට් ගෙට් මෙතට ගන්න පොස්ට න්න හරි තැම මේ පෝස්ට එක මෙතන එර එකක් එන්න ඇති වෙන්නේ කිසිම දෙයක් ඇතුළේ වෙන්න නැහැ අපිට කරන්න ඕනේ රිටර්න් කරන්න ඕනේ නේම එක රිටර්න් කරන්න කලින් මං කරනා මෙහෙම වැඩ එස්සවුට් එකක් දානවා අපේ යස ඩීටෝ මේක යස ඩීටියෝ එකක් දාලා මේක මේ විදිහටම රිස්ට් කරනවා අපි රිස්ටර්ට් කරන්න ඕනේ මොකද ඩියුටෝල් එක තියෙන නිසා හරි මම මෙතන සෙන්ඩ් කරනවා කිසිම වෙනසක් වුණේ නැහැ හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන user detail එක මේ විදිහට තියෙනවා මෙන්න මේ මෙන්න මේක රෙෆරන්ස් එක තියෙනවා හරි මේ රෙෆරන්ස් එකනේ අපි ඒක ස්ට්‍රින්ග් එකක් කරගන්න එපා ඊට පස්සේ මම ඒක ස්ට්‍රින්ග් කරන්න ඕන නිසා මෙතන to string කියන මෙන්න මේක කෝල් කරනවා හරි බලමු මෙතන මොනවා හරි අප්ටයින් තියලා හරි දැන් ඔයාලට ඇත්තටම හිතා ගන්න පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් කිසිම දෙයක් කියන්න නැතුව බෑක් එන්ඩ් එකට කිසිම දෙයක් කියන්න බෑනේ හරි අපි ෆ්‍රන්ට් එන්ඩ් එකකින් එමුකෝ මේක පෝස්ට් රික්වෙස්ට් එකක් නිසා අපි මෙන්න මේ රික්වෙස්ට් බොඩි එක ඇතුලේ තමයි යවන්නේ මෙන්න මෙතන ගියා රෝ ගියා මොකද මේ කරන්නේ අපි මේ පෝස්ට්මෑන් එකේ ඔයාලට ෆ්‍රන්ට් එන්ඩ් එකක් ඒ කියන්නේ ඇත්තම ලැන්ග්වේජ් එක රියැක්ට් ඇන්ගියුලර් වගේ ලැන්ග්වේජ් එකක් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරොත් කරන්නේ මේකම තමයි බොඩි එකක් එවන්නේ බොඩි එක එවන්නේ මේ විදිහට මෙහෙම ග්‍රැෆිකල් ඉන්ටර්ෆේසස් නැහැ මේක අපි එවන්නේ JSON එකක් මොකද වෙබ් සර්වර්ස් ඇතුලේ කතා කර කමියුනිකේට් කරන්නේ JSON වලින් මම දැන් තියෙන්නේ මොනවද අපිට ID එක තිබ්බා JSON යවන්නේ මෙන්න මේ ෆෝමැට් එකට ID string විදිහට තමයි key values යවන්නේ key values pair හරි මෙන්න මේක detail හරි අපිට ID එක තියෙනවා name එක තියෙනවා age එක තියෙනවා ID එක ඇවිල්ලා integer එක මම මෙහෙම කෙලින්ම ඊට පස්සේ name මේකත් ඇවිල්ලා string මේක string හින්දා name මම මෙතන යවන කසුන් කියලා හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟ string එක age මේ විදිහට නෝ JSON structure එක age එකත් integer මම age එක යවනවා 24යි ඔය විදිහට යවනවා body එක මම දැන් send කරනවා හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අර කලින් වගේම මේ මෙමරි ලොකේෂන් එක ඒ කියන්නේ මෙමරි තියෙන රෙෆරන්ස් එක මෙතන ආවා මේ ඔබ්ජෙක්ට් එකේ හරි අපි කරන්න ඕනේ DTO එක මෙන්න මේ to string එක මේක මම මේකට මෙහෙම ගිහිල්ලා to string කියලා තියෙන මේක තියෙන මෙතඩ් එක ඇත්තටම ඕවර්රයිඩ් කරගන්න මම මේක මීට වැඩිය කරනවා command on sorry class name එක ඇතුළේ ඉඳන් command n to string මෙන්න මේක මේ තුනම දාලා ඕවර්රයිඩ් කරගන්න හරි ඊට පස්සේ අපි ගිහිල්ලා මෙතන සර්වර් එක ඔටෝමැටිකලි හරි රිස්ටාර්ට් වෙනවා මම මෙතනින් යවනවා හරි ඔයාලට බලා ගන්න පුළුවන් අන්න ඒකේ ඇතුලේ තිබ්බේ දේවල් ටික ඇවිල්ලා තියෙනවා ලස්සනට ID එක name එක සහ age එක හැබැයි ඒවා null සහ 0 තියෙන්නේ මොකද integer එක default value එක 0 Java වලින් ඔයා දන්නවනේ Java knowledge එක තියෙනවා නම් ඔයා දන්නවා integer එකක default value එක 0 හැබැයි name එක ඒ කියන්නේ string එක default value එක null මෙන්න මේ විදිහට තියෙනවා හරි දැන් මොකද්ද මෙතන කරන්න වෙලා තියෙන්නේ ඔයාලට ගිහිල්ලා බැලුවොත් අපි මතකයි නේද මේ මෙන්න මේ get request එකේදී අපි මෙන්න මේ param එකක් වගේ අල්ලගන්න නම් අපි මෙන්න මේ request param කියන annotation එක දෙමු මෙතනදී parameter එකක් අල්ලගන්න ඕනේ අන්න ඒ වගේ මෙතනක් තියෙන annotation එකක් add request body මෙන්න මේ annotation එක මොකද්ද මේ request body කියන්නේ ඔයාලා මේකට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට තමයි තියෙන්නේ අර අපේ ක්ලාස් එක හරි රික්වෙස්ට් බොඩි එකකින් කරන්නේ ඇත්තටම මේක අපි බලමු හරි මෙතන අපිට දීලා තියෙනවද මොනවද ඩොකියුමන්ටේෂන් නෑ මෙතන දීලා මෙන්න මේ රික්වෙස්ට් බොඩි එකකින් කියන්නේ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකකින් එන JSON එක මේ පැත්තට අරන් කන්වර්ට් කරගන්නවා Java වලට ඒක තමයි සරලව මේකෙන් කියන්නේ JSON එක ඒ කියන්නේ අපේ රික්වෙස්ට් එකේ එන රික්වෙස්ට් බොඩි එකේ එන JSON නේ JSON එක Java වලට කන්වර්ට් කරගෙන අපිට Java පැත්තට යූස් කරන්න පුළුවන් විදිහට හදලා දෙන එක තමයි මේ රික්වෙස්ට් බොඩි එකකින් කරන්නේ මෙන්න මෙන්ඩේෂන් එක දැන් මම මේක සේව් කරලා අපි
පෝස්ට්මෑන් එකට යමුකෝ. හරි පෝස්ට්මෑන් එකට ගිහිල්ලා මම මේ කවුසරයක් සෙන්ඩ් කරනවා. අන්න ඔයාලා බලගන්න පුළුවන් ලස්සනට අපේ වැලියුස් ටික පෝස්ට් රික්වෙස්ට් එකකින් මේ විදිහට එනවා. නේම් එක කසුන් age with 24 ID එක මම මේක වෙනස් කරලා එයාලා පෙන්නන්නම්. කසුන් මම මෙතන නිමල් දාමු. හරි සෙන්ඩ් කරා නිමල්. ඒ වගේම මෙතන ස්ට්‍රිංග රිටර්න් වෙලා තියෙනවා නිමල් කියලා. මොකද අපි කන්ට්‍රෝලර් එකේදී මෙන්න මෙතන රිටර්න් කරන user.dto.getName කියලා. ඒ කියන්නේ අපි අර DTO එකේ තිබ්බ get method එක. මෙන්න මේක විතර දැන් යූස් කරන්නේ. ඒකයි මෙහෙම නිල් පාට highlight වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු delete request එක. මොකද්ද delete request එකෙන් ගන්න. හරි අපි delete request එක කරන්න කලින් අපිට ඇත්තටම ඕනි වෙනවා මේ CRUD එකක්. ඒ කියන්නේ දැන් අපි delete කරන්න නම් මොනවා හරි දෙයක් මේකේ තියෙන්න එපා. ඒ කියන්නේ අපි නිකන් මේ ඇබ්සලූට් දෙයක් delete කරන්න විදියක් නැහැ නේ. කියන්නේ මොනවත් නැත්නම් එතන. ඒක නිසා අපි මේක අනිවාර්යෙන් මොනවා හරි දෙයක් තියෙනවා. අපි ඒක database එකක් use කරන මොනවා data detail එකක් තියෙනවා. database එකක් use කරනවා. ඒ database එකෙන් තියෙන item එකක් තමයි delete කරන්නේ. එහෙම නැත්නම් update කරන්නේ. මම දැනට මෙතන නිකන් සාමාන්‍යයෙන් ඔයාලට කියන්නම් කොහොමද request එක යන්නේ කියලා. මේ විදිහටම තමයි at delete mapping කියලා ගෙව්වා. මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට delete කියලා දෙන්න. delete කරන්නේ මොකද්ද කියලා request pattern එකෙන් දැන් ඔයාලා දන්නා මොකද්ද කරන්න කියලා. උඩින් එන ID එක මෙන්න මෙතන parameter එක අපිට Java program එකේදී අපි කැමති විදිහට use කරන්න ඕන නම් ඒකේ මෙතන ID කියලා આવත් අපි ඒක user ID කියලා නම් use කරන්න variable එකේ variable එකට assign කරගන්න එක තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ update එකේදීත් අපි කරන්නේ අප්ඩේට් එකේදී at දැන් තියෙනවා put කියලා put mapping put කියන්නේ අප්ඩේට් එක put mapping මේක අපිට පුළුවන් මෙන්න මේ විදිහට අප්ඩේට් කියලා මේ විදිහට දෙන්න. තව එකක් තියෙනවා patch patch mapping මේකත් අර තියෙනවා තමයි. ඒ කියන්නේ අප්ඩේට් එකක්ම තමයි පැච් එකක් කියන්නේ. ඒකේ පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. මම ඒක ඔයාලට මේක කරද්දී කියලා දෙන්න. හරි. post request එකේ දැන්ට බේසික් ටික මෙච්චරයි. මෙන්න විදිහට අපිට request body කියන එකෙන් annotation එකෙන් මේක අර front end එකකින් එන data එක අල්ලගන්න පුළුවන් Java එක පැත්ත display කරගන්න. ඒ කියන්නේ Java එක පැත්ත ඇත්තටම access කරනවා නම් මේක ඕන. මොකද මේක නැතුව ඔයාලා දැක්ක එන values ආවේ null විදියට. ඕකේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු. peace out. see you.